යුක්තව සාදුනාදයක් පවත්වන්න දෙවියන්ට ආරාධනා කිරීම පිණිස. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අවිජ්ජා පච්චයා සංඛාරා संकार पच्चया विज्ञान विज्ञान पच्चया नाम रूपाति සදහවත් පින්වතුනි අද දවසේදී මේ දහම් දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් මේ සුවිසුද්ධ පිවිතුරු පවිත්‍ර පවසර මේ උතුම් ස්ථානය ගැන යමක් පැවසිය යුතුමයි. මීට සතවර්ෂ ගණනාවකට එහා පැත්තේදී දකුණු පළාතේ අම්බදන්ගොඩ කියන ප්‍රදේශයේ ගල්දුව කියන ග්‍රාමයේ ගුණවර්ධන යෝගාශ්‍රමණයට සහ සම්බන්ධව ශ්‍රී ලංකාවේ පමණක් නොව දෙස් විදෙස්වල පමණක් නොව දිව්‍ය තලවලත් බ්‍රහ්ම තලවලත් කතා වෙන ස්ථානයක් ගොඩ නැගුණා. මීට වසර 2100කට එහා පැත්තේදී ලංකාවේ රාජ්‍යත්වයේ දරපු දේවානම්පියතිස්ස මහරජුරුවන්ගේ කාලේ මිනිස් අභය භූමියක් හැටියට වෙන් කරපු එම ස්ථානය කාලයක් කැලෑවින් වැසී ගොස් නැවතත් පුණ්‍ය භූමියක් හැටියට ගොඩ නැගෙනවා මීට සතවර්ෂයකට වාගේ කාලයක් මෙහා පැත්තේදී. අපවත් වී වදාළ අති ගෞරවනීය නම කීමට අවසරයි කඩවැද්දුවේ ජිනවංශාභිධාන නායක හාමුදුරුවන් වහන්සේ නම කීමට අවසරයි අපවත් වී වදාළ මාතර ශ්‍රී ඥානාරාම නායක හාමුදුරුවන් වහන්සේ නම කීමට අවසරයි අපවත් වී වදාළ පූජ්‍යපාද නා උයනේ අරිය ධම්මා විධාන ශ්‍රී ලංකා රාමාන්‍ය මහනිකායේ අනුනායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු සංඝ පීතෘවරයන් වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව නා උයන කියන ඒ උතුම් පින්බිම ආරම්භ වෙනවා. එහෙම ආරම්භ වුණ ඒ පින්බිමේ ඒ සංඝ පරම්පරාවෙන් පැවතෙන උතුම් වූ ස්වාමින් වහන්සේ නමක් අද මේ පින්වතුන්ලාගේ පිනෙන් මේ ග්‍රාමයේ තුල පහළ වෙනවා. කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳලම බොහෝම රම්‍ය භූමියක් හැටියට පැවතිලා කාලයකදී වල් බිහි වෙලා ගිහිල්ලා ගෞතම බුද්ධ ශාසනයේදී නැවතත් රම්‍ය භූමියක් බවට පත් වෙලා නැවතත් වල් බිහි වෙලා වැහිලා ගිහිල්ලා තිබුණ මේ ස්ථානය නැවතත් ගොඩනගන්නට උන්වහන්සේ මේ පින්වතුන්ලාගේ පිනෙන්ම මේ ස්ථානයට වැඩම කළා. ඒ නිසා මේ ධර්මානුශාසනාව ආරම්භ කරන්නට මත්තෙන් පාදාභි වන්දනින් යුක්තව
මේ අසපුව වාසී ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේගෙන් මා අවසර පතනවා සියලු දෙනාම නැවතත් සාදුනාදයක් පවත්වන්න උන්වහන්සේට ගෞරවයක් පිණිස. හොඳමයි පින්වතුනි, අද දවසේදී මම මේ ධර්ම දේශනාව වෙනුවෙන් මාතෘකාවක් හැටියට අරගත්තා එක්තරා පාඨයක්. අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානා විඥාන පච්චයා නාම රූපා ආදී වශයෙන් ඉදිරියට තිබෙන ගාථාවක්. පින්වතුනි, බුද්ධ කාලයේ මිනිසුන්ගේ මානසිකත්වය මේ වගේමයි. යුග පෙරලියක් පමණයි සිද්ධ වෙලා තිබෙන්නේ. මිනිසුන්ගේ සිත් වෙනස් වෙලා නැහැ. ඒ කාලේ පින්වතුනි පුංචි වෙනසක් තිබුණා. ඒ කාලේ දඹදිව හිටිය මිනිසුන් බුදුන් සරණ ගියේ, බුදුන්ගේ ශ්‍රී සද්ධර්මය පිළිගත්තේ තමන්ට වැටහුණා නම් පමණයි. තමන්ගේ ගැටලුවට ප්‍රශ්නයට බුදුන් වහන්සේගෙන් උත්තරය ලැබුණා නම් පමණයි. ඒ කාලේ හිටපු මිනිස්සු බුද්ධිමත්, අදත් මිනිස්සු බුද්ධිමත්. ඒ කොට්ටාස දෙකම බුද්ධිමත්. ධර්මය ඇහෙන්නේ බොහොම සීමිතවයි. දැන් මේ පින්වතුන්ට මම මේ දේශනා කරන්නට යන්නේ මේ අවිද්‍යාව සම්බන්ධවම කියවෙන ලස්සන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම අචේල කස්සප. අචේල කස්සප සූත්‍රය තවත් විදියකින් කිව්වොත් එහෙම මේ පින්වතුන්ලාගේ ජීවිතේ සියලුම ප්‍රශ්න විසඳන සූත්‍රයේ හැටියට නම් කරගත්තාට කමක් නැහැ. මේ සූත්‍රයේ අවසානයේදී මේ සූත්‍ර දේශනාව ඇහුවොත් මේ පින්වතුන්ලාගේ ජීවිතේ ප්‍රශ්න වැඩි ගණනාවක් අද මෙතනින් විසඳගෙන යන්නට පුළුවන්. පින්වතුනි, බුද්ධ කාලයේ හිටියා අචේල කස්සප කියලා බොහොම වාදයට දක්ෂ ඍග් යජුර් සාම අතර්වේදන් කියන මෙන්න මේ වේද පිළිබඳ හොඳට දත් ත්‍රිවේදයේ ප්‍රාරප්‍රාප්ත වුණ බමුණෙක්. මේ බමුණා බුදුන් වහන්සේ ළඟට ඇවිල්ලා දවසක් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා. ඒ අහන ප්‍රශ්නය අචේල කස්සප එදා ඔබ වෙනුවෙන්මයි ඇහුවේ. මොකද්ද අහන පළවෙනි ප්‍රශ්නය? භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ ලෝකේ වාසය කරන අනන්ත සත්වයෝ, අනන්ත දෙව් මිනිසුන් මේ දුක පිළිබඳව හොයනවා, කතා කරනවා, අහනවා. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ උදාවන්නා වූ මිනිස්සු මේ හැම තිස්සෙම කියන දුකයි 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 කියන මෙන්න මේ දුකට හේතුව ගැන අහන්නයි අද මම මෙතෙන්ට ආවේ. එහෙනම් මේ හැම දිනාම විඳින යම් දුකක්, ගැටලුවක්, ප්‍රශ්නයක් තියෙනවා නම් එදා අචේල කස්සප මාර්ගයෙන් අද මම විසඳලා දෙනවා. අචේල කස්සප බමුණා බුදුරජාණන් වහන්සේගෙන් අහන පළවන ප්‍රශ්නය, මේ ප්‍රශ්නය අචේල කස්සප බමුණත් එක්ක ඔයාලත් අහන්න ඕනේ. දැන් අපි අහමු. අචේල කස්සප අහනවා, භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ මිනිස්සුන්ගේ මේ දුකට, ප්‍රශ්නවලට, කරදරවලට, පීඩාවලට, පසුතැවිලි වලට හේතුව අනුන් නේද කියලා. ඔන්න අහපු පළවෙනි ප්‍රශ්නේ. Tamanගේ දුකට, ඒ කියන්නේ මේ දුක කියන එක තවදුරටත් බෙද බෙදා ගියොත් එම අපේ තියෙන ප්‍රශ්නවලට, ගැටලුවලට, පසුතැවීම් වලට හේතු වෙන්නේම අනුන් නේද කියලා අහනවා. දැන් හිතලා බලන්න මේ පින්වතුන් මේ ජීවිතයේ Tamanට තියෙන ආව හැම ප්‍රශ්නයකටම ජීවිතේ ඇඟිල්ල දික් කරන්නේ, Tamanගේ ඇඟිල්ල දික් උනේ මේ ප්‍රශ්නයට, මේ දුකට, මේ ගැටලුවට, මේ නින්දාවට, මේ පසුතැවීමට, මේ අලාභයට හේතු උනේ අනුන්මයි කියලා ලෝකෙට ඇඟිල්ල දික් කළා නේද? කවුරු හරි කෙනෙකුට ඒකේ වගකීම පැවරුවා නේද?
එහෙනම් බලමු බුදුරජාණන් වහන්සේ මේ අචේල කස්සප අහපු ප්‍රශ්නයට දෙන උත්තරේ කොහොමද කියලා. මේ ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නය හරියට තේරුම් ගත්තොත් මේ පින්වතුන්ගේ ජීවිතයේ ප්‍රශ්න වලින් 150ක් මෙතනින්ම ඉවර වෙනවා. ඒ ඇයි 150ක්ම ප්‍රශ්න වලට ගැටළු වලට මේ පින්වතුන් වගකීම බාර දීලා තියෙන්නේම අනුන්ටමයි. අදටත් ඇඟිල්ල දික් වෙන්නේම අනුන්ටමයි. එහෙනම් බුදු පියාණන් වහන්සේ ලබා දෙන උත්තරය මොකක්ද කියලා අපි බලමු. ඊට අනුව අපි වැඩ කරමු. බුදු පියාණන් වහන්සේ අචේල කස්සපට උත්තරයක් දෙනවා. අචේල කස්සප මේ ලෝකේ මේ පවතින දුක්වලට ප්‍රශ්නවලට ගැටලුවලට හේතු අනුන් කියලා නේද ඇහුවේ කියලා අහනවා. අචේල කස්සප මතක තියාගන්න මේ ලෝකයේ ඉන්න මිනිසුන්ගේ දුකට ප්‍රශ්නවලට ගැටලුවට හේතුව අනුන් නෙමෙයි කියලා උත්තරයක් දෙනවා. දැන් එතකොට මේ පින්වතුන් ඔය gedara dore ඉන්නකොට අතීතයේ වාගේ කාරණා සිහිපත් කරගෙන මට ඉගෙන ගන්න බැරි වුණේ මෙයා හින්දායි, මට රැකියාවෙන් දොට්ට යන්නට සිද්ධ වුණේ, gedara ඉන්නට සිද්ධ වුණේ මේ කෙනා නිසාය, මගේ ජීවිතේ අවුල් වුණේ මේ කෙනා නිසාය, ඔය ආදී වශයෙන් නොයෙකුත් දේවල් කියමින් එහි වැරද්ද වගකීම අනුන්ට දෙනවා නේද? මේ දක්වා දුන්නා නේද? ඒ විතරක් නෙවෙයි, අනුන්ට ලබා දීමේ ඒ ක්‍රියාවලියේ දිග පළල කොතරම්ද කියනවා නම් කලට වැස්සක් වැස්සේ නැත්තම් බලවත් පිරිසකටත් අත දික් කරනවා නේද? ඒ විතරක් නෙවෙයි, පුංචි දෙයටත් බෝඩ් එකක් අරගෙන කොහේ හරි තැනකට ගිහිල්ලා කෑ ගහන පිරිස් මේ පෙරදිග රටවල ඉන්නවා නේද? මේකට හේතුව තමයි ඒ Tamanගේ දුකට ප්‍රශ්නයට ගැටලුවට පීඩාවට හේතුව අනුන් නෙමෙයි කියලා දන්නේ නැතිකම. එතකොට Tamanගේ යම් ගැටලුවකට පීඩාවකට ප්‍රශ්නයකට හේතුව අනුන් නෙමෙයි කියලා දන්නවා නම් හරි සංසුන් නේද? හරිම සංසුන් නේද? එහෙනම් බලන්න තමන්ගේ ජීවිතේ ඔය පපුව ඇතුලෙන් කැකෑරෙන, තමන්ට නිନ୍ଦ ලබා නොදෙන, ද්වේෂය ඇති කරන ඒ ගැටලු වලට හේතු භූත වුණ කාරණා ඇතුළට ගිහිල්ලා බලන්න මේ හිත ඇතුලෙන් තමන් අනුන්ට චෝදනා කරනවාද කියලා දැන් බලන්න. චෝදනා කරනවාද කියලා බලන්න. චූටි ළමයිට චෝදනා කරනවාද කියලා කිව්වට තේරෙන්නේ නැතුව ඇති. කම්ප්ලේන් කරනවාද කියලා බලන්න. ඇතුලෙන් ලෝකයාට චෝදනාවක් එල්ල වෙනවාද කියලා බලන්නකෝ. තමන්ගේ ජීවිතයට සිද්ධ වුණ යම් යම් අඩුපාඩු වලට මම අද විඳින මේ වේදනාවට හේතුව මෙන්න මේ අහවල් කෙනාමයි කියලා කියනව නේද? කියනවා. ගමේ මිනිස්සයෝ ග්‍රාම නිලධාරීගේ ඉඳලා ජනාධිපති දක්වාම චෝදනා කරන්නේ නැද්ද? චෝදනා කරනවා. මේකට හේතුව මෙයා කියලා චෝදනා කරගෙන යනවා නේද? හැබැයි තමන් එතනට නැහැ. තමන් එතන නැහැ. එහෙනම් පින්වතුනි මේ දහම තේරුනොත් එහෙම තමන් ලෝකෙට චෝදනා කරන මෙන්න මේ ක්‍රියාවලිය නවතිනවා. වචන කීයක් ඉතුරුද? මුදල් කොච්චර ඉතුරුද? ධනය කොච්චර ඉතුරුද? හතුරු කී දෙනෙක් මිතුරු වෙලාද? මිතුරු ඒ විදිහටම ඉන්නව නේද? gedara සාමය පවතිනව නේද? බලන්න ඔයාලගේ හිත යටින් ආයතන කීයකට චෝදනා කරනවාද? පුද්ගලයෝ කී දෙනෙකුට චෝදනා කරනවද? පාසල් කාලේ ඉඳලම ගමේ කී දෙනෙකුට චෝදනා කරනවා නේද? එහෙනම් බුදු පියාණන් වහන්සේ අචේල කස්සපට දෙන උත්තරේ මොකක්ද?
ඔය ඇතුලේ කැකෑරෙන දුකට ප්‍රශ්නයට ගැටලුවට පීඩාවට හේතුව අනුන් නෙමෙයි අචේල කස්සප කියලා කියනවා. එහෙනම් ඔයාලා දුවගෙන එනවා කියලා හිතන්නකො ගැටලුවක් විසඳ ගන්න. ඒ ගැටලුවක් විසඳ ගන්න ආවට පස්සේ ලබා දෙන්න තියෙන උත්තරේ මොකක්ද? ඔය ප්‍රශ්නෙට හේතුව ඔය ඔබ චෝදනා කරන කෙනා නෙවෙයි. මේක එයාගේ වරදක් නෙවෙයි කියලා උත්තරේ හම්බුනොත් ඒක පිළිගත්තොත් ජීවිතයේ පින්වතුනි ගැටලු 100න් 50ක්ම ඉවරයි. එක ප්‍රශ්නකින්ම ගැටලු 150ක් ඉවර වෙලා සංසුන් වෙලා හොඳට නිින්දත් යනවා. ඔන්න අචේල කස්සපගේ පළවෙනි ප්‍රශ්නයට ලැබුණ උත්තරේ. දැන් බලන්න දැන් අපිට කලින් වැටුනේ කොහොමද? මේ දෙයට හේතුව මේක මෙහෙම වුණානේ මෙහෙම වුණේ නැත්තම් අර පුද්ගලයා මේ දේ මෙහෙම කරපු හින්දානේ මට මෙහෙම වුණේ කියලා අඬවැඩියාවල් අඳෝනාවල් නිරන්තරයෙන්ම තමන්ගේ හිත යට තියෙනවා. එහෙනම් මේ මොහොතේ මේ පුණ්‍ය භූමියේ මේ වැලි මළුව තුලදීම අදිෂ්ඨාන කරගන්න මගේ පපුව කැකෑරෙන මගේ පපුවට වේදනා ගෙන දෙන මගේ පපුව වේදනාවෙන් පෙළෙන මේ දුකට මේ පසුතැවීමට මේ නින්දාවට මේ අලාභයට මේ පාඩුවට හේතුව අහවලා නම් නෙමේ කියලා දැන් එයාව නිදහස් කරන්න. නිදහස් කළාද? දැන් මේ පිරිසම නිදහස් කරන්න. මොකද ඒ අය වැරදිකාරයෝ නෙවෙයි. ඒ අය වැරදිකාරයෝ නෙවෙයි. මේ සූත්‍රයේ තව ඉවර නැහැ. තව එක ප්‍රශ්නයයි මේ ලෙහුවේ. අචේල කස්සපගේ දෙවන ප්‍රශ්නය. ආනේ බොහොම හොඳයි. අනුන් නෙමේ කියලා කියනකොටම අචේල කස්සපට ලොකු ප්‍රීතියක් ඇති වුණා. හිත සැහැල්ලු වුණා. ඒ දක්වා තිබිච්ච හිතේ වෛරය දේශය පහ වෙලා ගියා. දැන් මේ පින්වතුන්ලාගේ හිත තුලට මේ බණපදය ආවා නම් ඒ බණපදය කියන වෙලාවේ නීවරණ වලින් තොරව නම් හිටියේ. හිතට සැහැල්ලුවක් දැනෙන්නම ඕනේ. දැනෙන්නම ඕනේ. අචේල කස්සප පිළිගත්තා මේ තියෙන දුක් වලට හේතුව අනුන් නෙමේ කියලා. අනුන් නෙමේ නම් දුකට හේතුව කවුද? කවුරු වගේද තේරෙන්නේ දැන්? දැන් අනුන් නෙමෙයිනේ. අනුන් නෙමෙයි. එහෙනම් ඉතින් මේ ඔක්කොටම හේතුව මගේම එහෙම නැත්නම් මගේම ක්‍රියාවලියමයි. එහෙම නැත්නම් මේ දුකට හේතුව කවුද? තමන් කියන අය චූට්ටක් බලන්න අත උස්සන්න. අවංකයි අත උස්සනවා. අවංකයි. මේ පැත්තත් අවංකයි. හොඳයි. අත උස්සපු නැති අයත් අවංකයි. ඒ කොටාස දෙකම අවංකයි. හරි බලමු එහෙනම් හොඳයි. හරි. ඒ තමන් ගැටලුව ලියා ගන්න ඕනෑමයි කියපු අය තමයි ඊ අත ඉස්සුවේ. ඒ හින්දා ඒ කට්ටියට වැරදුනක් කමක් නැහැ. ඒ අය මේ අත ගැටලුව ලියා ගන්න. අනුන් නෙමෙයි නම් මේ ප්‍රශ්නයට හේතුව මේකට හේතුව තමන් නේද බුදු පියාණන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට උන්වහන්සේගේ උත්තරය උනේ මෙන්න මේකයි. මේ උත්තර දෙන්නේ කවුද? මේ ලෝකයේ දසබිම්බරක් මාර සේනාව පරදවපු 31 ලෝක ධාතුවම අතමුලක්සේ අරගෙන කරකවා බලන්නට පුළුවන් වුණ යම් කිසි සත්වයෙකුගේ රෝම කූපයක් අරගෙන ඒ රෝම කූපේ උඩ කොටස කළු පාට වෙන්නටත් යට කොටස දුඹුරු පාට වන්නටත් හේතු මෙන්න මේවයි කියලා වෙන වෙනම අනාවරණ ඥාණයෙන් කිව හැකි මහා ඥානයක් තියෙන සම්මා සම්බුදු රජාණන් වහන්සේයි දැන් මේ උත්තර දෙන්නේ මම නෙවෙයි. මෙන්න සම්මා සම්බුදුවරයෙකුගේ උත්තරය. අචේල කස්සප ඔබගේ දෙවනි ප්‍රශ්නයත් බොහොම හොඳයි. දෙවනි ප්‍රශ්නය මොකක්ද? භාග්‍යවතුන් වහන්සේ එහෙනම්
මේ දුකට හේතුව තමන් නේද මේ මං නේද කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා චේලකස්සප එසේ නොකියව ඔය ප්‍රශ්නෙට ඔය දුකට හේතුව උඹත් නෙමෙයි චේලකස්සප කියනවා. මොකද උනේ? තමනුත් නෙමෙයි. අනිත් අයත් නෙමෙයි තමනුත් නෙමෙයි. තව ප්‍රශ්න තියෙනවා ගොඩක්. එතෙන්ට යන්න කලින් දැන් මේක විග්‍රහ කරගන්න ඕනේ. හැබැයි මෙතන අවංක වෙන්න ඕනේ, පිරිසිදු වෙන්න ඕනේ, පිවිතුරු වෙන්න ඕනේ, පබසර වෙන්න ඕනේ. මොකද්ද? අවංකයි, පිරිසිදුයි, පිවිතුරුයි, පබසරයි කියන තැන ඔයාලා ඉන්න ඕනේ මෙතන. ප්‍රශ්න ටික ඉවර කරගෙන ගෙදර යන්න. හරි? ප්‍රශ්න ටික ඉවර කරගෙනම ගෙදර යන්නේ අද. ඔක්කොම ප්‍රශ්න මම මෙතන අද ලියනවා. ඔක්කොම ලියලා මේ වැලි මළුව යට වල දාලා හලලා පොළලා ඔක්කොම කරලා යද යන්නේ මෙතනින්. ප්‍රශ්න ඔක්කොම ලියනවා. මේ සියලු ප්‍රශ්න වලට හේතුව අනුන් කියලා හිතන තාක්කල් අඬදබර, කෝලාහල, මරා ගැනීම, රටවල් වල යුද්ධ, උද්ඝෝෂණ වැඩි නේද? අනුන් කියලා හිතන තාක්කල් වැඩි නේද? එහෙනම් මේ පෙරදිග රටවල පින්වතුනි මෑත කාලේ සිද්ධ වුණ මේ තරුණයන්ගේ ගැටලු වලට හොඳම විසඳුම මොකද්ද? වරෙල්ලා මේන් සූත්‍රය, අචේලකස්සප සූත්‍රය ඔය පිරිසට දේශනා කළා නම් හරි නේද? හොඳයි. මේ සියලු දුකට ප්‍රශ්න වලට ගැටලු වලට හේතුව තමන් කියලා හිතුවොත් ඒ සිතුවිල්ල වැඩි දුර ඔඩු දිව්වොත් එහෙම ඒ පුද්ගලයා නවතින්නේ කොතනින්ද? මේ ප්‍රශ්නයට හේතුව තමන් නම් තමන් නැති වුණොත් ප්‍රශ්න ඉවරයි. මේ සියලු ප්‍රශ්න වලට හේතුව මම්ම නේ කියලා වීරියෙන් කෑ ගහලා පපුවට තමන්ගේ අත් දෙකින් ගහ අවසානයේදී තමන් පිළිබඳවම වෛරයක් ඇති කරගන්නව නේද? එහෙම ඇති කරගෙන අවසානයේ බෙල්ල තියන්නේ කෝච්චියට, නැත්තම් බෙල්ල වැල ගා ගන්නව, නැත්තම් වහබුනවා. අචේලකස්සපගේ දෙවෙනි ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ අර විදියට විසඳුවේ නැත්තම් තමන් නැති වූ කල දුක නැත. ප්‍රශ්න ඉවරයි. හැබැයි මේ දුකට ප්‍රශ්නෙට ගැටලුවට හේතුව අනුනුත් නෙමෙයිලු, තමනුත් නෙමෙයිලු. එහෙනම් අන් අයත් නිර්දෝෂී, තමනුත් නිර්දෝෂී. අනිත් අයත් අහිංසකයි, මාත් අහිංසකයි. හරි නේද? එහෙනම් ඔන්න 150ට විසඳුනා පළවෙනි ප්‍රශ්නේදී, දෙවෙනි ප්‍රශ්නේදී 75ක් විසඳපො දැන් විසඳෙන්න ඕනේ. දැන් තමන් හින්දායි මේ ගැටලු ඇති වුනේ. මම ගත්ත වැරදි තීරණයක් හින්දා මම අදත් දුක් විඳිනවා කියලා කියන අය ඉන්නව නේද මෙතන? මම ජීවිතේ අරගත්ත වැරදි තීරණයක් හින්දා අද මට දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා කියලා ඒ තීරණය එක එක විදිහේ වෙන්න පුළුවන් එක එක්කෙනාගේ ජීවිතවල. හොඳද? එක එක්කෙනාගේ ජීවිතවල එක එක විදිහට වෙන්න පුළුවන්. ඉතින් ඒ තීරණයට වැරදිකාරයා මම්මයි කියලා තමන්ට බැන ඉන්න ඔය සිතුවිලි ටික, ඔය හිත අද ගලෝලා විසි කරලා මේ චෛත්‍ය මළුව යට වල දාලා යන්න. තමන්ට බයින්න එපා අද ඉඳලා ගෙදර ගිහිල්ලා. තමන් බොහොම අහිංසකයි. ඔය තමන් ඇතුලේ ඉන්න කෙනා බොහොම අහිංසකයි. ඔය මිනිස්යාට වද දෙන්න එපා. ඔය මිනිස්යාට නිନ୍ଦ නැතිව වද දෙන්න එපා. හොඳද? තමන් ළඟ ඉන්න කෙනාට. එහෙනම් ඔන්න දෙවෙනි ප්‍රශ්නේ විසඳුණා. එහෙනම් තමනුත් නෙමේ මේ දුකට, වැරදිවලට, පීඩාවලට හේතු. හරි. එහෙනම් මේ දුකට හේතුව අනුන් නෙමෙයි නම්, තමනුත් නෙමෙයි නම් අචේලකස්සප තුන්වෙනි වතාවටත් අහනවා ප්‍රශ්නයක්. හරි. අනුන් නෙමෙයිනේ, තමනුත් නෙමෙයිනේ. හැබැයි
අහවල් පුද්ගලයා මමත් එක්ක කතා කරපු හින්දා තමයි එදා මේ ප්‍රශ්නේ මේ දුක. එහෙනම් අනුන් සහ තමන් කියන මේ කොට්ටාස දෙකම එකතු වුණ හින්දායි තමයි මේ දුක කියලා එහෙම එකක් හිතෙනවා නේද? අචේල කස්සප අහන්නේ ඒක තමයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ දුකට හේතුව අනුන් සහ තමන් කියන මේ කොට්ටාස දෙක නේද කියලා අහනවා. ඒකනම් හරි වගේ හැබැයි. තේරෙනව නේද? ඒකනම් හරි වාගේ කියලා හිතෙනව නේද? නේද? අර තියෙනවනේ. එදා දුන්න ඒ පොරොන්දු හින්දාමයි මේ දුක. ඕකට ගීතෙකුත් තියෙනවා ඒක මං කියන්නේ නැහැ. ඒවා මතක් කරගන්න ඒවත් හොඳයි. නේද? තියෙනව නේද මහත්තයා? ඔය අනුරාධපුරයේ පැත්තේ හාමුදුරුවමක් ලියපු. එතකොට අනුන් සහ තමන් කියන මේ කොට්ටාස දෙකම එකතු වුණ හින්දා නේද මේ දුකට හේතුව අනුන් සහ තමන් කියන මේ කොට්ටාස දෙක නේද භාග්‍යවතුන් වහන්සේ කියලා අහනකොට උන්වහන්සේ දෙන උත්තරේ තමයි අචේල කස්සප එසේ නොකියව මේ දුකට මේ ප්‍රශ්නයට මේ ගැටලුවට මේ නින්දාවට මේ අලාභයට හේතු උනේ අනනුත් තමනුත් නෙවෙයි කියලා කියනවා. අනික් කෙනා එහෙනම් නිදහස් කරමු. තමනුත් නිදහස් වෙන්න. එයත් නෙමේ වැරදි, තමනුත් නෙමේ වැරදි. බැංකුවත් නෙමේ වැරදි, තමන්ගේ සල්ලිත් නෙමේ වැරදි. අල්ලපු ගෙදර කෙනත් නෙමේ වැරදි, තමනුත් නෙමේ වැරදි. රටේ පාලනයත් නෙමේ වැරදි, තමනුත් නෙමේ වැරදි. දැන් දොස් කියන්න කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ වගේ නේද? පාඩුවක් වෙයිද? දොස් කියන්න කවුරුවත් ඉතුරු වුණේ නැත්තම් වචන සෑහෙන්න ඉතුරු වෙනව නේද? පාඩුවක් වෙයිද? පාඩුවක් වෙයිද? පාඩුවක් වෙන එකක් නැහැ. හැබැයි පාඩුවක් වෙන කොට්ටාසිකුත් ඉන්නවා. කවුද? අපරාධකාරී වල්ලන අයට පාඩුයි. ඒවා කියන අයට පාඩුයි. අපරාධ ගැන කතා කරන එහෙම පාඩු වෙනවා. හැබැයි අපි එහෙම කිව්වට මේ දහම පින්වතුනි අවබෝධ කරගන්නේ බොහෝම චූටි පිරිසක්. ඒකින්ද ඒ අයගේ ඒ ජොබ් එක එහෙමම කරනවා. ඒක හැමදේම ඒ අයට කරන්න පුළුවන්. දැන් මෙතනින් මේ කොටස ඔයාලා අහගත්තොත් මෙන්න මේ දැන් තාම ප්‍රශ්න 3යි විසඳුනේ. මේ ප්‍රශ්න 3 මොකද්ද? දුකට හේතුව අනුන් නෙමෙයි, තමනුත් නෙමෙයි, අනුන් සහ තමනුත් නෙමෙයි. ඔන්න මේ ප්‍රශ්න 3 විසඳගත්තා. හරියට ඔය සූත්‍රයේ පළවෙනි ප්‍රශ්න 3 හිතට ගත්තනම් අය කවදාවත් මේ පින්වතුන් වරදකට අහු වෙන්නේ නැහැ. කිසිම දවසක නීතිඥෙක් අල්ලගෙන උසාවියට යන්න වැඩ සාදගන්නේ නැහැ. සාදා ගත්තොත් අද බණ ඇහුවේ නැහැ. කවදාවත් කෙනෙක් එක්ක රණ්ඩු වෙන්නේ නැහැ. ස්වාමියාට දොස් කියන්නේ නැහැ. ස්වාමිවරු බිරින්දෑවරුන්ට දොස් කියන්නේ නැහැ. දෙමව්පියෝ දරුවන්ට දොස් කියන්නේ නැහැ. දරුවෝ දෙමව්පියන්ට දොස් කියන්නේ නැහැ. ශිෂ්‍යයෝ ශිෂ්‍යාවෝ ගුරුවරුන්ට දොස් කියන්නේ නැහැ. ඒ අය ආන් එහෙමයි. මේ විදිහට කවුරුත් දොස් පරොස් කියන්නේ නැහැ. මේක තේරුම් ගත්තා නම් ගැටලු ඇති වෙන්න විදිහක් නැහැ. ප්‍රශ්න එහෙම තියෙනවා නම් පන්සලට දැන් අද එන්න කලින් ওই වාගේ දේවල් තිබ්බා නම් ඒවා සමාදානෙම ඉවර කරලා දාන්න. පාඩුවක් උනත් කමන්නේ අයින් කරලා දාන්න. පාඩුවක් උනත් කමන්නේ. ඒවා අයින් කරලා දාන්න තමන් නිදහස් වෙනවා. ඇයි තමන් නිදහස් වෙන්න ඕන කියන්නේ? හිටපු ගමම්ම තමන්ගේ හුස්ම ටික ගියොත් එහෙම. දැන් කාට හරි ගැරන්ට් එකක් තියනවද? තමන්ගේ හුස්ම ටික අද හෙට යන්නේ නැති වෙයි කියලා. ඒ නිසා ඕවා නඩත්තු කර කර ඉන්න අපිට මේ ජීවිතේ කාලය නෑ. කාලය බොහෝම අඩුයි. එහෙනම් ඔන්න තුන්වෙනි ප්‍රශ්නෙටත් උත්තරේ දුන්නා අචේල කස්සපට. දැන් ආයෙත් ප්‍රශ්නයක්. දැන් මේ දුක ගැන යහන්නේ. මේ දුකට ප්‍රශ්නයට ගැටලුවට හේතුව අනුනුත් නෙමේ, තමනුත් නෙමේ, අනුන් සහ තමනුත් නෙමේ. ඊට පස්සේ අචේල කස්සප අහනවා භාග්‍යවතුන් වහන්සේ ඉතින් එහෙමනම් මේ දුක ඇති වෙන්නේ ඉබේමද? දැන් එහෙ අහන්න හිතෙනවනේ නේද? දැන් ඔය අයටත් ඒක හිතෙන්න ඕනේ. එහෙනම් මේක අහේතුකව අප්‍රත්‍යවද ඇති වෙන්නේ කියලා. හේතුවක් නැතිව ප්‍රත්‍යක් නැතිවද ඇති වෙන්නේ කියලා අහනවා.
ඉබේමද ඇති වෙන්නේ කියලා අහනවා. දැන් ඔයාලගේ ජීවිතේ තියෙනවනේ ඒක අහම්බෙන් උනේ කියලා කියනව නේද? අහම්බෙන් හම්බුනේ. අහම්බෙන් උනේ කියලා කියන අවස්ථා තියෙනව නේද? මම කියන්නම් දැන් අහම්බු සිදුවීම් ලෝකේ තියනවාද නැද්ද කියලා අද මම කියනවා. ඔය අහම්බෙන් වෙච්ච දේවල් වලට උත්තරේ මම අද කියලා දෙනවා හරි. එතකොට බුදුරජාණන් වහන්සේ අචේල කස්සපගේ හතරවෙනි ප්‍රශ්නේ මොකද්ද? එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මේක ඇති වෙන්නේ අහේතුකව අප්‍රත්‍යවද? එහෙම නැත්නම් අපේ වචනෙන් කිව්වොත් එහෙම මේක ඉබේමද එහෙනම් දුක ඇතිවන්නේ? ප්‍රශ්නය ඇතිවන්නේ කියලා අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලබා දෙන උත්තරේ තමයි අචේල කස්සප මේ දුක ඇතිවන්නේ ඉබේ නෙවෙයි හේතු සහිතවමයි ප්‍රත්‍ය සහිතවමයි කියනවා. එහෙනම් මේ දක්වා කියපු දේවල් ටිකක් අපිට දැන් හිතින් අයින් කරන්න වෙනවා. ඒ මොනවද? අර ඉබේ හම්බ වෙච්ච දේවල්, ඉබේ සිද්ධ වෙච්ච දේවල්, ඉබේ වැටිච්ච දේවල් නේද? ඒ දේවල් ටික අයින් කරන්න වෙනවා. ඉබේ කියලා ඔය කියන්නේ. ඒ දේවල් ටික හිතින් අයින් කරන්න වෙනවා. එහෙනම් මේ මොහොතේ පටන් ඔයාලගේ ජීවිතවල හේතුවක් නැතුව සිද්ධ වෙච්ච දෙයක් මේ දක්වා තියෙන්න බෑ. අදින් පසුවත් සිදුවෙන හැම දෙයකටම හේතුවක් ඇතුවයි සිද්ධ වන්නේ. ඇයි අපි අහන්නේ පිළිගන්නේ බුදු පියාණන් වහන්සේගේ දහමයි. බුදු දහම හේතු ඵල දහම. එහෙනම් මේ ලෝකේ හේතුවක් නැතුව සියඹලා ගහක චූටි කොළයක්වත් බිම වැටෙන්නේ නැහැ. හේතුවක් නැතිව මදුරුවෙක්වත් එන්නේ නැහැ. හේතුවක් නැතිව මේ පොඩි උන් දෙන්න මෙතනින් දිව්වෙත් නැහැ. හේතුවක් ඇතිවමයි දිව්වේ. ඇයි පෙර ජීවිතවල අපි ධර්ම දේශනාවලට බාධා කරලා තියෙනවනේ. ඒ හේතුවෙන් මේ අයගේ මනට ධම්මයක් ලබා දුන්නා දුවපියව් මෙතනින් කියලා. දැන් මේ පොඩි උන් වැරදිද? නැහැ. එහෙනම් බයින්න බෑ. එහෙනම් ඒ ළමයිට දොස්පරොස් කියන්නත් බෑ. හරි? හේතුවක් ඇතුවයි සිද්ධ වුනේ. එහෙනම් හේතු සහිතව ඵල තමයි මේ උදා වෙලා තියෙන්නේ. එහෙනම් මෙතෙන් පටන් මේ පින්වතුන්ලාගේ ජීවිතේ අනේ ඉබේ ඒක වැටුණි. පොල් ගෙඩිය ඔළුවට වැටිලා ඒ කාන්තාව මිය ගියා. ඉබේ වැටිලා තියෙන්නේ. එහෙම වුණා අපේ ගම් පළාතේ නේද නිල් මහත්තයා. පන්සල කිට්ටුවම අපේ ගමේ පන්සලට අල්ලපු වත්තේ හිටියා අපි දන්න නැන්දා කෙනෙක්. අපි චූටි කාලේ නැන්දා කියලා කියන්නේ. අපේ මහත්තයා දන්න. අනේ ඒ නැන්දාගේ ඔළුව උඩට පොල් ගෙඩියක් වැටිලා මැරුණා. ඉබේ වැටිලා තියෙන්නේ කියලා කියන්නේ. දැන් එතකොට ඉබේද වැටුනේ? නෑ. අපි කරන මේ සියලු කර්ම වලට පොල් ගෙඩිත් සාක්ෂි දෙනවා. මතක තියාගන්න. පොල් ගෙඩියෙත් සාක්ෂිය තියෙනවා. වැලි ගැටෙත් සාක්ෂිය තියෙනවා. මහ පොළොවේ නෙමෙයි හඳේ තියෙන චූටි වැලි ගැටේ පවා දන්නවා උඹ කෙරුවේ මේකයි. අපි ලැහැත්ති වෙලා ඉන්නවා වෙලාවට ඔයා ළඟට එන්න පොල් ගෙඩියක් වෙලා හරි කියලා ඒ කට්ටිය බලාගෙන ඉන්නවා. අන්න ඒකයි. ඔයාලා සාමාන්‍යයෙන් ගමනක් යනකොට චූටි ළමයි පිරිසක් උඩ ඉඳලා අර ඔය ලොකු ටයර් තියෙන්නේ ඒව තල්ලු කරන්නේ ඔය ළමයි උඩ ඉඳලා ඇවිල්ලා වදිනවා. ඔයාලා කියන්නේ කරුණයක් වැදුනා කියලාද? මගේ කකුලේ කරුණයක් වැදුනා කියලා කියනවද? නෑ මොකක් දොස්තර මහත්තයා වාර්තාවක් ලියන්න ඕනේ දැන් මේ බේත් දෙන්න. මොකද්ද සිද්ධිය? දොස්තර මහත්තයෝ පන්සලෙන් බණ අහලා එන ගමන් කකුලේ කරුණයක් වැදුනා කියලා කියනවද? නෑ. ටයර් එකක් වැදුනා කියලානේ කියන්න වෙන්නේ. ඇයි එතකොට මේ ටයර් එක ආවේ කොහොමද? පින්වතුනි මේට අවුරුදු 1000කට එහා පැත්තේදී මේ ගමේම ඉපදිලා කන්දක් උඩින් ඔයාලා චූටි කාලේ මිනිස්සෙකුගේ ඇඟකට ටයර් එකක් තල්ලු කරුවා. ඒකයි ටයර් තියෙන්නේ නැති. කරත් රෝදයක් හරි අස්ස රතයක රෝදයක් හරි තල්ලු කරලා මිනිස්සෙකුගේ කකුලක් තුවාල වුණා. අවුරුදු 10 ගාණක්ම සබහා දහම ලැහැත්ති වුණා. වෙලාව එනකන්
වෙලාව එනකන් ස්ථානයේ හැදෙනකන් එතෙන්ටම එනකන් සූදානම්ව හිටියා. වෙලාව ආපු ගමන්ම අන්න රෝධිය ආවා. එදා ඒ රෝධි තල්ලු කෙරුවේ පන්සලේ බණහලා යන උපාසක මහත්තයෙකුට. ඒ විදිහටම ඒක වුණා. ඒකට කියනවා පින්වතුනි සමනාන්තරය හැදෙනවා කියලා. සමනාන්තරය කියලා කියන්නේ කර්මය විපාක දෙන්න පරිසරය හැදුනා කියන එකයි. අපි දැන් ජීවිත කාලය පුරාම හිතවතුන් නෑදෑයින් නඩත්තු කරගෙන අපි ජීවත් වෙන්නේ ඇයි? අපිට දුකක් කරදරයක් වුණාට පස්සේ පිහිට වෙන්න නේද? හැබැයි පින්වතුනි මතක තියාගන්න දුක කරදරේ එනකොට පරිසරය හදාගෙන ඉන්නේ. අර කට්ටිය ඈත් කරලමයි ඒ විපාකේ ලබා දෙන්නේ. ඒකින්ද මම මේ පින්වතුන්ලට කියන්නේ දුකේදී සැපේදී පිහිට ඉල්ල ගන්න පිරිස නඩත්තු කරන්න මහන්සි වෙන්න එපා. වෙලාවට කර්මය එනවා. ඒ අය ඈත් කරලා ඒ අය ළඟින් ඉන්නව නම් මොකද කරන්නේ? ওই කට්ටියට පිටරටට යන්න අවස්ථාවක් හම්බෙනවා. එහි මේ කට්ටිය නෑ. එහි නෑදෑයෝ නෑනේ. අන්න පිටරටකට එන්න ලස්සන අවස්ථාවක් එනවා. නොයායේදීද නෑ යනවා. ගිය ගමම්ම හම්බෙනවා. ගිය ගමම්ම විපාකේ හම්බෙනවා. අන්න එහෙනම් ඔය මුහුදින් එහා පැත්තට ගිහිල්ලා මොනවද විඳින්නේ? කර්ම යන්න එහෙම බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ කවුද? කර්ම විඳින්න ඉන්න කට්ටියක්මයි. ඇයි මම මෙහෙම කියන්නේ? ඔයාලා රටයයි කියලා ඉරිසියාවේද? නෑ. මිනිස්සුන්ට තමන් උපම් භූමියේ තමන්ගේ නෑදෑයෝ අතර gedara ගමේ රටේ විපාක දෙන්න බැරි කර්ම විපාක දෙන්න භූමි හැදිලා තියෙනවා. එව්වට කියනවා විපාක භූමි කියලා. අපි උපම් භූමිය සංඛාර භූමියක්. මේ භූමියේදී අපිට අපේ විපාකේ වෙනස් කරන්න උනත් පුළුවන් උත්සාහයි. හැබැයි මුහුදින් එහා භූමියේදී විපාක වෙනස් කරන්න බෑ. ඒක මතක තියාගන්න. අත්දැකීමෙන් කියන්නේ. ජීවිතයේ අත්දැකීම් වලින් මං කියන්නේ. හොඳට මතක තියාගන්න. මං මේ එකම කියන්නම් මේ ගම ගෙදර රට දෙමව්පියෝ අතහැරලා යන්න හිතාගෙන ඉන්න දුවා දරුවෝ ඉන්නවා නම් හොඳට මතක තියාගන්න කර්මයක් විපාක දෙන්න ළඟයි. මතක තියාගන්න. හොඳට මතක තියාගන්න තමන් උපන් ගෙදර උපන් ගමේ උපන් රටේ වාට ගොඩ නැගෙන්න බැරි වුණොත් එහෙ ගිහිල්ලා ගොඩ නැගෙන්නෙම බෑ. එක ප්‍රශ්නයක් විසඳන්න ගිහිල්ලා ප්‍රශ්න 1000ක් දාගෙන ජීවිතේම විනාශ කරගෙන එන්න වෙනවා. ඒක වෙනවාමයි. ඒකින්ද මෙතන ඉන්න පිරිස ඒක අහගන්න වාසනාවන්ත වුණා. හොඳද? වාසනාවන්ත වුණා. ඒකින්ද ඔයාලා මේ භූමියට ගරු කරගෙන ජීවිතේ ගොඩනගන්න ඔයාලට හරියනවා. අමතර කාරණාවක් හැටියට මම ඒක කිව්වේ. හොඳද? හරි. එතකොට මේ අචේල කස්සප අහපු හතරවෙනි ප්‍රශ්නය තමයි අහේතුකව අප්‍රත්‍යව කිසි දෙයක් සිද්ධ වන්නේ නැහැ. මෑත කාලේ ලොකු ඛේදවාචකයක් සිද්ධ වුණා නේද? අහනකොට හිත කඩා වැටෙන මුළු මහත් බෞද්ධ ලෝකයාම කම්පා වුණ දෙව් මිනිසුන් පවා කම්පා වුණ ඛේදවාචකයක් වුණා. මම අද කියනවා ඇයි ඒක වුනේ කියලා. ඇයි ඒක වෙන්න හේතුව කියලා උදාහරණකින් කියන්නේ. පින්වතුනි මෙන්න මේ උදාහරණයෙන් මම කියන්නේ පෙර ජීවිතයකදී ඔයාලා මීට අවුරුදු 100කට එහා පැත්තේදී කියලා හිතන්නකෝ. මීට අවුරුදු 100කට එහා පැත්තේදී ඔයාලා යනවා ගඟක මුහුදක හෝ වේවා ගංගාවක හෝ වේවා ඔරු පදින්න ගියා කියලා හිතන්නකෝ. එහෙම යනකොට විනෝදෙට වගේ යාළුවොත් එක්ක ඔරු පදින්න යනවා. විනෝදෙට වගේ ගෙදර හිටපු බල්ලහු හුරතලේට හදාගත්ත ওই ගමෙන් හොයාගත්ත බලු පැටියෙක්කෝ ඔරුවට නගින්න යන වෙලේ ළඟට ආව බල්ලෙක්කෝ ඒ බෝට්ටුවට දාගෙන යනවා. ඔරුවට දාගෙන ගිහිල්ලා අර යාළුවොත් එක්ක කතා කර ඉද්දී එක යාළුවෙක් කියනවා අනේ බං මට හරි ආසාවක් තියෙනවා මේ බල්ලා වතුර මැද්දට ගිහිල්ලා අතෑරලා ඌ පීනගෙන එන හැටි බලන්න. බල්ලෝ වතුර වලට දාලා නැති අය ඉන්නවද මෙතන? මං හිතන්නේ ගොඩක් අය දාලා තියෙනවා. නිකන් බල්ලෝ වතුරට දානවා නාන්න හරි කියලා දානවා. ඒතකොට බල්ලා පීනගෙන එනවා. අන්න එහෙම මීට අවුරුදු කීයකට කලින්ද මේ සිද්ධිය වුනේ? මේක කරේ කවුද?
තමන් කියලා හිතන්නකෝ. තමන් කියලා හිතන්න. එහෙම ගඟකට ගිහිල්ලා අර ඔරුවෙන් අර බල්ලව ගඟේ මැදට හෝ වැවේ මැදට හෝ දානවා. දාලා බෝට්ටුව වේගෙන් එනවා. බල්ලා පීනගෙන එන දිහා බල බල hina වෙවි. අනේ අර බල්ලට පීන ගන්න බැරුව පින්වතුනි ඒ ගඟේ ගිලිනවා. මේ ක්‍රියාවලිය සෝභා දහම දැක්කා. සෝභා දහමේ දත්ත වාර්තාවට එදා නුඹ කරපු දේ ඇතුළත් කෙරෙව්වා. ඊටත් පස්සේ අවුරුදු 100කට පස්සේ 2025 මෙයා මැල්සිරිපුර කියන ගමේ ඉපදෙනවා. කටියාවි මේ ගමේ ඉපදෙනවා. ඉපදිලා මේ කොල්ලට හිතෙනවා යාළුවොත් එක්ක ළඟම තියෙන වැවට යන්න ඔරු පදින්න. අන්න සෝභා දහම දකින්නවා උඹ එදා කරපු කර්මය විපාක දෙන්න පරිසරයත් හරි වෙලාවත් හරි යාළුවෝ ටිකත් හරි ස්ථානෙත් හරි. එහෙනම් එතන හිටපු ඒ කර්මය වෙනුවෙන් උපදෙස් දුන්න ඒ කර්මය කරපු සියලු දෙනාම වැවේ ගිලි මැරි ඇත කියලා පුවතක් වෙනවා. එතකොට ඒ සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාවලිය සිද්ධ වන්නේ පින්වතුනි අර කරපු කර්මයේ හේතුවට අනුව ඵලයක් මිසක අහම්බෙන් වෙච්ච දෙයක් නෙමෙයි. අල්ලපු ගෙදර කොල්ලට බැනලා වැඩක් නැහැ. අල්ලපු ගෙදර කොල්ලගේ අම්මාට බැනලා වැඩක් නැහැ. ඔරුව හදපු මිනිස්සයාට බලන් හිටපු කෙනාට බල්ලාගේ අයිතිකාරයාට බැනලා වැඩක් නැහැ. සිද්ධ වුණේ ඔය දෙයමයි. මතකද 2012 දී විතර මට හිතෙන්නේ ඊටත් එයා සේයා කියලා දැරියක් මරා දැම්මා. සේයා කවුරුද දන්නවද? ඒ පණිවිඩය ඇහුවට පස්සේ ඔය අය ගොඩාක් දුක් වුණා. අම්මලා හැටියට දුක් වෙනවා. දුක් වුණා. හොඳයි. ඇත්තටම එවැනි සිදුවීමක් වෙන්න සේයා එදා කරලා ඇත්තේ මොන වගේ කර්මයක්ද? එදා ඒ සේයා කියන දියණිය කරපු කර්මය වීඩියෝ කරලා ඔය කට්ටියට පෙන්නුවා නම් අඩේ මේකි කරලා තියෙන දේ කියලා මලමිනියටත් කෙල ගහනවා. අම්මපා එහෙම වෙනවා. ඇයි ඒ කරපු දේ හින්දා සේයා එදා කරපු දේ හින්දා මුළු මහත් රටක්ම දුක් වෙන්න ඇති. ඇයටත් ඒ විදිහටම හම්බුණා. ඒ පරිසරයේ ඒ ආකාරයටම හම්බුණා. හැබැයි බෞද්ධයෝ හැටියට අපි මොකද්ද කරන්න ඕනේ? කොණ්ඩයාට ගහ ගහ යන්න ඕනේ. කොණ්ඩයා කියලා මිනිස්සෙක් නෑහුනේ. එතකොට මේ දේ කරපු කට්ටිය දිහා අපි දැක්කේ කොහොමද? ඔක අහු වුණොත් මම කෑලි කපලා තෙලෙන් බදිනවා කියලා කමෙන්ට් දානවා. ඕක අහු වුණොත් මම කෑලි කපලා තෙලෙන් බදිනවා කියලා දානවා මීට බෞද්ධයෙක් කියලා. ඇත්තටම බෞද්ධයෝ හැටියට අපි කරන්න ඕනේ පින්නතුනි ඒ සේයාට ඒ විපාකය ලබා දෙන්නට සෝභා දහමෙන් අර මන ධම්ම කියලා දෙයක් තියෙනවනේ. සෝභා දහමෙන් වදකයා හැටියට තෝරගත්තේ අහවල් පුද්ගලයා. එහෙනම් ඒ පුද්ගලයා අහිංසකෙක් නෙමෙයි. අහිංසක පුද්ගලයෙකුගේ හිතට ඇයගේ කර්ම විපාකය ලබා දීමේ චේතනාව වෙනවා. ඔහු කරපු කර්මයක් හින්දා තමයි. එතකොට ඒ පුද්ගලයා අහිංසකෙක් නේද? දැන් එහෙම ඝාතනයක් කරාට පස්සේ, මිනිස්සෙක් ඝාතනය කරාට පස්සේ ඒ මිනිස්සයා හොඳයි ඒ සේයා මරපු උඩමයි මම මේ බණ කියලා කියන්නේ හිතන්නකෝ. ඒ මරපු මිනිස්සයා ඇත්තටම තේරුම් අරගෙන මම මෙතෙන්ට එක්කගෙන එනවා. ඔයාලා මොනවා කියයිද? දැන් මේ බණ දන්නේ නැතුව මේ මිනිස්සයා ගැන වෛරයක් ඇති කරගන්නව නේද? අපි සිද්ධ කරන්නට ඕනේ මොකද්ද? අනේ කොහෙවත් හිටපු මිනිස්සෙක් අර කෙනාගේ කර්ම විපාක දීමට සෝභා දහමේ වදකෙක් වුණා. මොහොත් අපාගත වින්ද නියමිත වුණා. අනේ මොනතරම් අනුකම්පාවක් අපි දැක්විය යුතුද කියලා අපරාධකාරයොන්ට අනුකම්පාව දක්වන්න හිතක් ආවොත් ඔයා බෞද්ධයෙක්. ඇයි? අඟුලිමාලට, අම්බපාලි ගණිකාවට, සිරිමා ගණිකාවට, අඩකාසි ගණිකාවට මේ හැම දිනාටම මහා කරුණාව දක්වපු දහම. නීතියෙන් ඉදිරි කටයුතු ටික කරගන්න. අපි දක්වන්න ඕනේ මොනවද? එහෙනම් හොඳට මතක තියාගන්න මේ වර්තමානයේ තියෙන ඔය සමාජ මාධ්‍ය වලින් දාන යම් යම් දේවල් වලට ඔයාලා කවදාවත් කිසිම කෙනෙකුට වැරදිකාරයාට හෝ වැරද්දට ලක් වෙච්ච කෙනාට හෝ බැන කමෙන්ට් දාන්න එපා. තමන් පාපයක් රැස් කර ගන්නවා. සෝභා දහමේ විය යුතු දේ ඒ විදිහට සිද්ධ වුණා. සිද්ධ වෙච්ච දේ ඒ ආකාරයට සිද්ධ වුණාට පස්සේ අපේ මිනිස්සුયો මොකද කරන්නේ? ඒකට උඩගෙඩි දෙමින් ඕකා මරනවා කනවා ලියලා
අවසානයේදී කරුණෙට තමන් අනුමෝදන් වෙනවාමයි. හොඳට මතක තියාගන්න නිහඬ වෙන අවස්ථා ඒවා. දැන් අචේල කස්සප සූත්‍රයේ පළවෙනි එක මතකයිනේ. පළවෙනි එක මතකයිනේ. ඒක කියන්නේ මේ ආවේ. දැන් හිතනවා නේද? අනේ මෙහෙමයි කියලා දැන් හිතනවා නේද? නමුත් අර පළවෙනි එක මතකනේ. පළවෙනි එක මේකට හේතුව දැන් Tamanට දුකක්, කෝපයක්, වෛරයක් මෙවැනි මොහොතක ඇති වෙන්නේ නේද? එහෙම ඇති වුණාට පස්සේ කවුද වැරදි? කවුරුත් වැරදි නෑනේ. එහෙනම් ඔය අත තියාගෙන නිකන් ඉන්න. ඔව් ලෝකයේ දේවල් බැලුවට කමන්නේ. එක එක දේවල් ඊලේ මිනිස්සුන්ට බයින් නැතුව ඉන්න. නිකන් බොරුවට කර්ම රැස් කර ගන්නවා. හරි. හොඳමයි. එතකොට හේතුවක් නැතුව මේ ලෝකේ කිසිම ඵලයක් පින්වතුනි උදා වෙන්නේම නැහැ. මදුරුවෙක්වත් Tamanට මදුරුවෙක් දෂ්ට කරන්නේ හේතුවක් ඇතිවමයි. ඒක ඒ විදිහටමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා එහෙනම් මේ ජීවිත කතාවේ ඔයාලට සිදුවෙච්ච දේවල්, සිදු වෙන්න තියපු දේවල් අසාධාරණවද සිද්ධ වෙලා තියෙන්නේ? නෑ. පින්වතුනි මේ ලෝකේ හේතුවට අනුව ප්‍රත්‍යක් උදා වුණා නම්, හේතුවකට අනුව ඵලයක් උදා වුණා නම් සෝබාදහම ඒක ගානට, නියමෙට, වෙලාවට සාධාරණවමයි කරලා තියෙන්නේ. ඔයාලට ඔය හම්බ වෙච්ච දෙමව්පියෝ සාධාරණවමයි හම්බ වෙලා තියෙන්නේ. ඔයාලට ඔය හම්බ වෙච්ච නෝන මහත්තයා සාධාරණවමයි හම්බ වෙලා තියෙන්නේ. ඔයාලටත් ඔය හම්බ වෙච්ච මහත්තයා සාධාරණවමයි හම්බ වෙලා තියෙන්නේ. දරුවොත් එහෙම්මමයි. ආය අල්ලපු ගෙදර තාත්තා අපේ තාත්තා වුණා නම් කියලා හිතුවට වැඩක් නැහැ. සාධාරණවමයි හම්බ වෙලා තියෙන්නේ. මීට වඩා හොඳ දරුවෙක් මට ලැබුණා නම් අනේ කියලා හිතුවට වැඩක් නැහැ. සෝබාදහම සාධාරණව නියම වෙලාවට ගාන්ට විසඳලා තියෙනවා. එහෙනම් පින්වතුනි මේ කර්මය කියන එක ගිහියන්ටත් පැවිද්දන්ටත් එකසේ සාධාරණයි නේද? බුදුවරුන්ට සාධාරණයි නේද? එහෙනම් අන්න එවැනි විපාකයක් තමයි අර විදියට සිද්ධ වන්නේ. සමහර විට ස්ථානය එතනම වෙන්නත් පුළුවන්. පහතට ඇද දැමූ ස්ථානය එතනම වෙන්නත් පුළුවන්. දැන් තේරෙනවද? නිවන් දකින්න යන ගමනේදී මේ සියලු කර්මවලට අපි උත්තර දීගෙන යන්න ඕනේ. ඇයි රහත් වෙනකොට සියලු වැරදි වලින් නිදොස් කොට නිදහස් වෙන්න වෙනවා. නිදොස් කොට නිදහස් වෙන්න නම් ඒ දේවල් ඒ ආකාරයටම අපට විඳින්න සිද්ධ වෙනවා. ලෝකයේ මිනිස්සු කොච්චර ඇඬුවත් බලන්න නාවුයනේ අපේ ගෞරවනීය හාමුදුරුවෝ ඇඬුවේ නෑනේ. හඬා වැළපුණේ නෑනේ. කඳුළු වැගුරුවේ නෑනේ. ඇයි? උන්වහන්සේලා දන්නවා. කර්මයේ විපාකය ගැන උන්වහන්සේලා දන්නවා. මේ පින්වතුන්ලාගේ ගෙදර මලගයක් වුණොත් එහෙම වෙනම අඬනවා වැළපෙනවා නේද? නමුත් පවුලේ හාමුදුරු නමක් ඉන්නව නම් උන්වහන්සේ ගිහිල්ලා අඬනවද වැළපෙනවද? නෑ නෑ එහෙම වෙන්නේ නෑ. එහෙනම් ඒ කාරණා අපි දැනගන්නට ඕනේ. හරි. බුදු පියාණන් වහන්සේ උත්තරේ දෙනවා අචේල කස්සපට. අචේල කස්සප අහන්නේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ මේ දේවල් සිද්ධ වන්නේ ඉබේමද කියලා අහනකොට භාග්‍යවතුන් වහන්සේ දෙන උත්තරේ මොකද්ද? හේතුවක් සහිතවමයි සියලු දේවල් මේ ලෝකේ සිද්ධ වන්නේ කියලා උත්තරේ දෙනවා. ඊට පස්සේ අචේල කස්සප අහනවා හේතුවක් සහිතව නම් සියලු දේවල් සිද්ධ වන්නේ අනුනුත් නෙමෙයි නම් මේ දුකට හේතුව තමනුත් නෙමෙයි නම් අනනුත් තමනුත් නෙමෙයි නම් මේ දුකට හේතුව භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මේ දුක කියන එක ගැන දන්නේ නැද්ද කියලා අහනවා. අචේල කස්සප අහනවා. ඒ කාලේ එහෙම ප්‍රශ්න ඇහුවා. අද වාගේ තියෙන ප්‍රශ්නේ හිතේ තද කරගෙන හාමුදුරුවන්ට තරහයයිද දන්නේ නැහැ කියලා හිතේ තියන් හිටියේ නැහැ. මගේ මේ ප්‍රශ්නේ විසඳනකම් මම මෙතනින් යන්නේ නැහැ කියලා තමයි අචේල කස්සප ආවේ. මගේ ප්‍රශ්නය විසඳුවොත් දිවි හිමියෙන් මම ඔබ වහන්සේ සරණ යනවා. අන්න සරණ යෑම. අන්න එහෙම. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අචේල කස්සප මම දුකක් දන්නවා, දුකට හේතුවක් දන්නවා, දුක නැති කරන විදිහක් දන්නවා, ඊට මාර්ගයක් දන්නවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ හොඳයි මට කෙටියෙන්ම තනි වචනින්ම උත්තර දෙන්න. දුකට හේතුව මොකක්ද කියලා භාග්‍යවතුන් වහන්සේ තනි වචනයෙන් උත්තර දෙනවා. තනි වචනයෙන් උත්තර දෙනවා අචේල කස්සප දුකට හේතුව අවිද්‍යාව කියලා උත්තරයක් දෙනවා.
ආය ඒ වචනේ ඒ උත්තරේ දුන්නට පස්සේ වෙන දෙන්න දෙයක් ඉතුරු නැහැ. එහෙනම් පින්වතුනි මේ ජීවිතේ පුරාවටම අර මම කියපු ප්‍රශ්නවලට හේතුව මොකද්ද? තමන්ද? අනුන්ද? අනුන් සහ තමන්ද? නෑ. අවිද්‍යාවමයි හේතු වන්නේ. එහෙනම් ඒ නිසා තමයි අපි අවිද්‍යාව නැති කළ යුතු වන්නේ. විලාවක් නම් කියන්නේ. එහෙනම් පින්වතුනි මේ ලෝකයේ දුක නැති කරන්නට නම් අපි අවිද්‍යාව නැති කරන්නේ කොහොමද? අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා දැනගන්න එපයි දැන් නේද? හරි. එහෙනම් අපි මේ විදිහට කල්පනා කරමු. පින්වතුනි නිවන පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙන සූත්‍ර පාඨය තමයි රාගක්කයෝ නිබ්බාණං, දෝසක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං. රාග, ද්වේෂ, මෝහ නැති කරනවා නම්, ඡය කරනවා නම් අන්න එතන නිවන කියලා කියනවා. එහෙනම් අවිද්‍යාව කියලා කියන්නේ පින්වතුනි මොකක්ද? භව මූලයක්. මේ භවය ගෙනියන භව මූලයක්. ඇයි භව මූලයක් කිව්වේ? පින්වතුනි අවිද්‍යාව කිව්වහම ඔයාලට හිතෙනව නේද? හරි නරක දෙයක් කියලා හිතෙනව නේද? නරක දෙයක් කියලා හිතුණාට පින්වතුනි පින් කරන්නත් හේතු වෙන්නේ අවිද්‍යාවම තමයි. ඔන්න ඕකයි ප්‍රශ්නේ. පින්වතුනි අවිද්‍යාවේ එක කොටසක් අයිති සුගතියට. එක කොටසක් අයිති දුගතියට. ඕකනේ. එක කොටසක් අවිද්‍යාවේ අයිති සුගතියට. එහෙනම් අවිද්‍යාව හරි හොඳයි නේ. එහෙම හිතෙනව නේද? එක වෙලාවකට හිතනවා අවිද්‍යාව හොඳ නෑ කියලා. දැන් අපි පින් කරන්න එන සිතුවිල්ල ඒකටත් බුදුහාමුදුරුවෝ කියන්නේ ඒත් අවිද්‍යාව කියලා තමයි. ඒකට මොකද්ද දෙන උත්තරේ? අවිජ්ජා පත්‍යය සංඛාරා, සංඛාර කොටසේ තියෙනවා පුඤ්ඤාභි සංඛාරා කියලා කොටසක්. පුඤ්ඤාභි සංඛාරා පින් කරන්න තියෙනවා නම් කැමැත්තක් ඒකත් අවිද්‍යාවේ කොටසක්. අපුඤ්ඤාභි සංඛාරා එහෙනම් පව් කරන්න යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් ඒකත් අවිද්‍යාවේ කොටසක්. ආනිඤ්ඤාභි සංඛාරා දිව්‍ය බ්‍රහ්මතලවල උපදින්න තමන් හිතනවා නම් ඒකත් අවිද්‍යාවේ කොටසක්ලු. බලන්නකො මේ අවිද්‍යාවේ හැටි. මනුස්ස ලෝකේ ඉපදින්න, දිව්‍ය ලෝකේ ඉපදින්න, බ්‍රහ්මතලයේ ඉපදින්න, පින් කරන්න, පව් කරන්න ඔක්කොටම අවිද්‍යාව හේතු වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. බලන්න කොච්චර දෙයක්ද මේ විවරණය කරලා දේශනා කරලා විභජනය කරලා ලෝකයට අනාවරණය කළේ කියලා බුදුහාමුදුරෝ. එතකොට අවිද්‍යාව එකපාරම තේරුම් ගන්න බැරි හින්දා බුදු පියාණන් වහන්සේ මේක කොටස් හැටියට කඩලා පෙන්නනවා. රාග, දේශ, මෝහ ඔන්න ඔය හැම දෙයකම පදනම දාලා තියෙනවා අවිද්‍යාවෙන්. එහෙනම් රාග, දේශ, මෝහ ටික ටික අයින් කරගෙන යනකොට අවිද්‍යාව දුරු වෙලා යනවා. ඒ ක්‍රමේ අපි දැන් දැනගන්න ඕනේ. එහෙනම් රාගය පින්වතුනි මේ ලෝකයේ තියෙනවා කෙනෙකුට මහත්සේ පීඩා ගෙන දෙන ඒ ප්‍රහාණය කරන්න ලේසි කොටසක්. ඒ වගේම තියෙනවා කෙනෙකුට මහත්සේ පීඩා ගෙන දෙන්නේ නැති හැබැයි භයානක දේවලුත් තියෙනවා. අපි බලමු කොහොමද කියලා. රාගය කියන දේ කවුරුත් අහලා තියෙන වචනයක් නේ. මම වැඩි වෙලා ගන්නේ නෑ දහම් දේශනාවට. ඒ චුට්ටක් කියලා ඉවර කරන්න. රාගය කියන දේ පින්වතුනි අල්ප සාවද්‍යයි, ප්‍රහාණය කරන්න අපහසුයි. රාගය කියන දේ අල්ප සාවද්‍යයිලු. ද්වේෂය හා මෝහය එක බලනකොට රාගය චූට්ටක් හොඳයි වගේ නේද? හොඳයි. ඇයි අල්ප සාවද්‍ය කියලා කියන්නේ? රාගයෙන් සිදුවෙන හානිය අඩුයි කියනවා. හැබැයි ප්‍රහාණය කරන්න අමාරුයි. ඇයි? රාග සිතුවිල්ලක් ආපුවාම හරි සනීපයි. ඒකින්ද ඒක ප්‍රහාණය කරන්න කැමති නෑ. එහෙනම් ඒකෙන් සිදුවෙන හානිය අඩුයි. කෝකට සාපේක්ෂද? ද්වේෂයටයි මෝහයටයි සාපේක්ෂව. ද්වේෂය කියන දේ මහා සාවද්‍යයි, ප්‍රහාණය කරන්න ලේසි කියනවා. රාගය ප්‍රහාණය කරන්න අමාරුයි. හැබැයි ද්වේෂය ප්‍රහාණය කරන්න ලේසි කියනවා. ඇයි? ද්වේෂයක් ආවහම ඇඟ ගිනි ගන්නවද? ගිනි ගන්න ඇඟකින් ඉන්න කැමතිද? හැබැයි පින්වතුනි ඇයි මේ රාගය අල්ප සාවද්‍යයි කියලා කිව්වේ? මේ ලෝකයේ තියෙන ආනන්තරේ පාප කර්ම පහම කරන්නේ ද්වේෂයෙන්. ආනන්තරේ පාප කර්ම පහම කරන්නේ ද්වේෂයෙන් හින්දා
තප්පර ගානක ද්වේෂයක් ඇති කල්ප ගානක් අවීචී පැහැෙන. අන්න. එතකොට මෝහය කියන දේ මහා සාවද්‍යයි ප්‍රහාණය කරන්නත් අමාරුයි. මෝහය කියන දේ. ඒකේ වෙනස මෙහෙමයි. මෝහය කියන දේ මහා සාවද්‍යයි ප්‍රහාණය කරන්නත් අමාරුයි. එතකොට මෙන්න මේ රාග දේශ මෝහ කියන මේ හැම දෙයක්ම අයිති වෙන්නේ මොකද්ද? අවිද්‍යාව කියන භව මූලයටමයි අයිති වෙන්නේ. එතකොට පින්වතුනි රාගය, ද්වේෂය, මෝහය ප්‍රහාණය කරපු දවසකට අපිට අවිද්‍යාව කියන භව මූලය සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරගන්න පුළුවන්. හරියට නිකන් කාසියක දෙපැත්ත වගේ. දැන් හිතන්නකෝ කාසියේ එක පැත්තක් සිරස, කාසියේ එක පැත්තක් අගය, සිරස පැත්ත රාගය, අගය පැත්ත ද්වේෂය. රාගය ප්‍රහාණය කරන්න කියලා සිරස පැත්ත ගලක අතුල්ලගෙන යනකොට අර පැත්තක් ගෙවිලා යනව නේද? එතකොට මේ පැත්තත් ගෙවිලා යනවා. ওই කාසියෙම සම්පූර්ණම කාසිය මෝහය කියලා හිතන්නකෝ. රාගය ප්‍රහාණය කරන්න ඒ කාසිය අතුල්ලගෙන යනකොට දේශයත් ගෙවිලා සම්පූර්ණ කාසියත් ගෙවිලා මෝහයත් ගෙවිලා. ඒක නිකන් හරියට ඔරලෝසුවකට උපමා කළොත් එහෙම තප්පර කට්ට වගේ තමයි රාගය. පැය කට්ට වගේ තමයි ද්වේෂය. තප්පර කට්ට හැමතිස්සෙම වැඩ. ද්වේෂය පැය ගානකට සැරයක් එන්නේ, හැබැයි භයානකයි ආවොත්. දැන් මෝහය කොහෙද තියෙන්නේ? මෝහය මොකද්ද? මෝහය තමයි ওই තප්පර කට්ටටයි පැය කට්ටටයි බලය ලබා දෙන පිටිපස්සේ තියෙන බැටරි කෑලි. ඒක ගලවලා දාපු ගමන් රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ. එතකොට පින්වතුනි මෙන්න මේ ආකාරයට දේශය, රාගය, මෝහය කියන මේ කාරණාවන් අපි ප්‍රහීන කරන්නට කළ යුතු දේ තමයි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම. පියවරෙන් පියවර රාගය, දේශය, මෝහය කියන මෙන්න මේ දේවල් ගලවලා විනාශ කරලා මුලිනුපලට දාන්න ඕනේ. මේ අයට පුළුවන් දේ කරන්න. පුළුවන් ශක්තිය තියෙන පිරිසක් මෙතන ඉන්නේ. දැන් ඔයාලා හිතනවා ඇති අනේ මම ජීවිතේ මම කරපු දේවල් වල හැටියට මේ ජීවිතේ නම් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ අපේ හාමුදුරනේ කියලා කියනවා. කියන අය ඉන්නේ. මේ ජීවිතේ මගෙන් වෙච්ච දේවල් මතක් වෙනකොට මේ ජීවිතේ මට නම් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ කියලා හිතන අය ඉන්නව නේද? අවංකවම කියන්නේ. අවංකවම කියන්නේ. අපේ හමුදා හිටපු මහත්තයෙකුත් ඉන්නවා මෙතන. නේද? හමුදායිතු මහත්තයෙක් ඉන්නවා. තව එහෙම මහත්තුරු ඉන්නවා. නේද? මේ ජීවිතේ තමන් කරපු දේවල් වල හැටියට, කඩපු පවුල් වල හැටියට. නේද? සමහර විට කාන්තාවන්ගෙන් ලොකු පාප කර්ම සිද්ධ වෙනවා. ලැබෙන්න ඉන්න දරුවෝ විනාශ වෙලා තිබෙනවා. ඒවට පිරිමි උපදෙස් දීලා තියෙනවා. මේ ඇත්තම කියන්නේ මං. ඒවට උපදෙස් දීලා තියෙනවා. ඒව වෙන්නේ රහසේ වෙන්නේ. ඒවා තියෙන්නේ කොහෙද? හිතේ. හිතට තමයි මේ බණ කියන්නේ. ඔයාලගේ හිතට මේ බණ කියන්නේ. හොර හිතට. බණ කියන්නේ. හොර හිතට බණ කියන්නේ. හොර හිතන එළියට ගන්න ඕනේ. උඩු හිතට බණ කිව්වට පස්සේ ෂෝක් බණ ටික බං කියලා යනවා. එතකොට මේ ජීවිතේ ඔයාලට අනිවාර්යයෙන්ම පුළුවන්කම තිබෙනවා පින්වතුනි නිවන් දකින්නට. බුද්ධ කාලේ හිටියා මෙන්න මේක කියලා අවසන් කරනවා. බුද්ධ කාලේ හිටියා එක පවුලක එක කොල්ලෙක්. මේක කුඩා කාලේ ඉඳලම මේ කොල්ලගේ මුළු ඇඟේම තියෙන රෝම කූප තඹ පාටයි. ඔළුවේ තියෙන රෝම කූපත් තඹ පාටයි. ඒකින්ද දෙමව්පියෝ නමක් දැම්මා මේ කොල්ලාට තම්බ දාටික කියලා. තම්බ 16ක්. අපේ භාෂාවෙන් කියු තම්බ 16 නැත්නම් තඹයක්. අපිට එහෙමනේ පුරුදු. ඒක තඹයක් කියලා කියන්නේ. මෙන්න මේ තඹයට මේ තම්බ 16ට එහෙම කියන්න හොඳ නැහැ. මේ අයට පොඩ්ඩක් මේක තේරෙන විදිහට මම කිව්වේ නැත්නම් ඔයාලා නිදි වලට, කල්පනා වලට, ලෝන් වලට, පවුලේ වැඩ කටයුතු වලට, හෙට වැඩ වලට යන හින්දා මම එහෙම කිව්වේ. ඒ වාගේ අර වචන පොඩක් මිහිරි හින්දා මම කිව්වේ. හරිද? මෙන්න මේ තම්බ දාටික කියන මේ තම්බ 16ට කිසිම වැඩක් කරන්න බෑ. මේ තම්බ 16 උසයි මහතයි. උසට මහසට ඉන්නවා හොඳට කනවා. හොඳට කාලා බීලා ඉන්නවා කිසිම වැඩක් කරන්න බෑ. ඒකින්ද කාලයක් යනකොට ඔය නගරේ ඉන්න හොර කණ්ඩායම. ඔය හොර කණ්ඩායමේ එක හොරෙක්. හොරු දවල්ට හොරකම් කරන්නේ නැහැ. දවල්ට මොකද? හොඳ මිනිස්සු ආගේ යන්නේ. යනකොට මේ උසට මහතට හැඩි දඩිව ඉන්න මේ තම්බ 16 හම්බ වෙනවා. තම්බ 16 හම්බෙලා කියනවා ඈ බං. උඹ ඔය නිකම්ම ඉන්න එක බැරිද
හොඳ අපි ගාව හොඳ රැකියාවක් තියෙනවා එන්න. තඹදාසයා පුළුවන් කියනවා. ඔය ඕන එකක් ඉතින් මට. ඕන එකක්. හරෙකුට අලියෙකුට ඕන බරක් දුන්නොත් උස්සරවනේ. ඒ වගේ තඹදාස කියනවා මම එන්නම් කියලා එක යන්නේ කොහටද? හොර කණ්ඩායමේ ප්‍රධාන හොර නායකයා ඉදිරියට මේ තඹදාසව එක්කන් යනවා. තඹදාස දිහා බලනවා මේ හොර නායකයා. හැබැයි මේක නම් එච්චර හොඳ එකක් නෙමෙයි කියලා හොර නායකයාට හිතෙනවා. හොර නායකයාට හිතෙනවා ඒ මොකේද? හොර එක්ස්පීරියන්ස් එකෙන් හිතෙන්නේ. හොරාගේ ඒ හොර නායකුන්ට තියෙන හොර එක්ස්පීරියන්ස් එක. දැන් ඔය පොලිසිය වල ඉන්න ලොකු මහත්තයා ඉන්නවනේ. ඒ ලොකු මහත්තයාට පුළුවන්කම තිබෙනවා රැකියාවේ තියෙන පළපුරුද්දෙන් මූණ දිහා බලලා මේක හොරා කියන්න. මේක හොරා කියන්න. ඒ වුණාට සාක්ෂි නෑ. සාක්ෂි නෑ. මම දන්නවා මේක හොරා කියලා. ඒ වුණාට සාක්ෂි නෑනේ. මට තේරෙනවා මේක හොරා කියලා. මෙහෙම දේවල් වෙනවා. ඒතකොට අර හොර නායකයා දැක්ක ගමන් තඹදාසව මේක හොඳ එකක් නෑ නෙවෙයි කමන්නේ ගමු. ඔය මොකක් හරි ඒකට ගමු කියලා හොර නායකයා කියනවා මේක හොර වැඩ වලට ගන්න බෑ. හොරුන්ට වතුර ගේන්න උයන්ද පියන්න ඌවට මෙවට ගන්න කියලා. ඔහොම කාලයක් කියනකොට අනේ හොඳට උයලා පියලා දීලා ඔය හැම දෙයක්ම කරලා විශ්වාසය දිනා ගන්නවා. කමන්නේ. අපි ඔය හොර වැඩ ටිකකටත් ගමු කියලා එක්කගෙන යනවා. දැන් තඹදාසයා දක්ෂ ලෙස මේ කණ්ඩායමේ හොරකම් කරන හොර වැඩ. එහෙම හොර වැඩ කරගෙන ඔහොම අවුරුදු ගාණක් යනකොට දැන් තඹදාසත් ඇතුළු කොට ඇති මේ 500ක් හොරුන්ගෙන් යුක්ත කණ්ඩායම කොසල් රජුරුවන්ගේ සේවකයන්ට නැත්තම් මේ කොසල් රජුරුවන්ගේ සේනාවට අහු වෙනවා. අහු වෙලා කොසල් රජුරුව මොකද කරන්නේ? මේ තඹදාස ඇතුළු තඹදා ටික ඇතුළු අර හොර නායකයා ඇතුළු හොර කණ්ඩායම හිසගසා මරා දාන්නට ආඥාවක් නිකුත් කළා. හිසගසා මරා දාන්නට ආඥාවක් නිකුත් කළා. හොර නායකයා ඇතුළු හොරු 500යි තඹදා ටිකයා කිරෝලේ ඉන්නවා. දැන් මේකත් හොරෙන්නේ. අනේ මේ කාලේ වෙනකොට කොසල් රජුරුවන්ගේ රාජමාලිගාවේ ප්‍රධාන වදකයා ප්‍රධාන ගහලයා අලුගෝසුවා විශ්‍රාම ගිහිල්ලා. දැන් බෙල්ල කපන්න එකෙක් නෑ. රජුරුව මොකද කරන්නේ? දැන් ලොකු ප්‍රශ්නයක්. රජුරුව කල්පනා කරනවා රජුරුවන්ට පුදුම කපටි මොළනේ තියෙන්නේ. කපටි මොළෙන් කල්පනා කරනවා මෙහෙම. එම්බා හොරුනි දැන් තොපි හිසගසා මරා දාන වේලාව. කොසල් රාජ්‍යයේ ප්‍රධාන අලුගෝසුව වදකයා පෙරේදා විශ්‍රාම ගියා. අලුත් වදකෙක් පත් කරගත්තේ නැහැ. අලුත් වදකෙක් පත් කරගන්නකම් තොපි හිටියේ නැහැ අහු වුණා. ඒක හින්දා අද උඹලා හිසගසා දානවා. හැබැයි එක්කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඒ දඬුවමින් බේරෙන්න. ඔය හොර කණ්ඩායමෙන් කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වුණොත් මම මේ වදක තනතුර බාර ගන්නවා කියලා ඔහුට ඒ ජීවිත දානයත් එක්කම මේ අලුගෝසු තනතුර ලබා දෙනවා. හැබැයි අනිත් උන්ට බැරුම් කණ්ඩ වෙනවා කියලා කියනවා. හොර නායකයාගෙන් අහනවා. හොර නායකයා කියනවා මගේ ජීවිතේ ගියත් මගේ බෙල්ල ගහලා දැම්මත් මගේ හිස කෑලි කෑලි වලට කැපුවත් මගේ පිරිස මං පාවලා දෙන්නේ නැහැ. මගේ පිරිස මං ඝාතනය කරන්නේ නැහැ. දෙවනියත් එහෙමයි, තුන්වෙනියත් එහෙමයි, 500 වෙනියත් කියනවා එහෙම. 500 වෙනියත් එනවා මමත් එක්ක අපිත් එක්ක එකට හොරකම් කරපු හොරු අපි. අර ඔයාලා කියන්නේ අපි එකට හොරකම් කරපු හොරු අපි ඒකින්ද අපි එකිනෙකාට පාවා දෙන්නේ නැහැ කියලා කියනවා. රජුරෝ දැන් කල්පනා කරනවා දැන් රජුරුවන්ගේ උත්සාහය දැන් ව්‍යාර්ථ වෙලා යන්න කියලා කෙරෝලේ ඉන්නවා එකේ. තඹදාස උසට මහතර ඉන්නවා බලාගෙන. මේ තමයා උඹ මේකට කැමතිද? කැමති කියලා අත උස්සනවා. කැමති කියලා තඹදාසය අත උස්සනවා. එච්චර ඔලුවක් නැති කානේ. කැමති කියලා අත උස්සලා තඹදාසට පවරනවා. අද පටන් ඔබ තමයි අලුගෝසුවා ගහපන් ඔකෝගේම බෙලි ටික කියනකොටම කඩුව ගත්තා. දංගෙඩිය තිබ්බා. කෙහෙල් කඳන් කපන්නා වගේ කපාගෙන ගිහිල්ලා 500 වෙනි කෙනත් කපලා කඩුව පැත්තකින් තිබ්බා. එදා ඉඳලා තඹදාස අවුරුදු 30ක්ම කොසල් රාජමාලිගාවේ ප්‍රධාන අලුගෝසුවා හැටියට සේවය කරලා තඹදාසටත් විශ්‍රාම ගන්න වුණා. විශ්‍රාම අරගෙන තඹදාස බොහෝම දුකින් පාරේනවා. අනේ මම අවුරුදු ගාණක් තඹදාස අතින් මැරුම් කෑවලු මිනිස්සු 5000ක් විතර. අඟුලිමාලටත් වැඩි. 5000ක් විතර මැරුම් කාලා පාරේ එනකොට බුදුහාමුදුරුව මුණ ගැහෙනවා. තඹදාස මොකද මේ?
අනේ භාග්‍යතුන් වහන්සේ මම දැන් විශ්‍රාමයි. මම මිනිස්සු මේ විදිහට මැරුවා. මට හරි දුකයි. තම්බදාස උඹ ඔය මිනිස්සු මැරුවේ උඹට ඕනෑවටද රජුරවන්ට ඕනෑවටද? රජුරවන්ට ඕනෑවටනේ. මට ඕනෑවට නෙමෙයි. කියලා කියනවා. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නෑනේ. කියලා තම්බදාසට ලස්සන බණ ටිකක් කියනවා. දාන කතා, සීල කතා, සග්ග කතා. කාමානං ආදීවනව කතා, ඒ වගේම නෙක්ඛම්ම කතා කියලා අවසානයේදී සාමුක්ඛංශික දේශනාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. තම්බදාස සෝවාන් වෙනවා. මේ සංසාර ගමන කෙලවර කරනවා. තම්බදාස නිවන් දකිනවා. එහෙනම් ඒ තම්බදාසට නිවන් දකින්න පුළුවන් වුණා නම් ඔයාලගේ ඔය හිතේ තියෙන වැරදි ටික දැම්මම අයින් කරලා දාන්න. මගෙන් එච්චර වැරද්දක් කියනනම් වෙලා නෑ හාමුදුරුවනේ, මම නිවන් දකින්නවා කියලා ස්ථීර අදිස්ථානයක් අරගෙන සාදුකාරයක් දෙන්න ධර්ම දේශනාව මෙතකින් නිමා කරනවා. අපි සියලු දෙනාම දෙවියන්ට පින්